මම කියා දෙනවා ඉන්දියාප්ප වට්ටියක් නැතුව ඉන්දියාප්ප වට්ටිය විදිහටම ඉන්දියාප්ප හදාගන්නේ කොහොමද කියලා. එන්නකෝ මම කියා දෙන්න. ඉතින් ඔන්න මේ තියෙන්නේ කෙසෙල් කොළයි කැන්ද කොළයි මම අරගෙන මේවා පොල් තෙල් උඩින් ගාලා තමයි තියෙන්නේ. ඉතින් එහෙම තියාගෙන ඊට පස්සේ අපි ඉන්දියාප්පේ හදන විදිහට ඉන්දියාප්ප ටික වක් කරගන්න තමයි තියෙන්නේ. පොල් තෙල් ගාන්නේ තැඹුණාට පස්සේ ගලව ගන්න ලේසි වෙන්න. මේ විදිහට ඉතින් ඔක්කොම ටික කොළ වලට වක් කරලා ඊට පස්සේ අපි ස්ටීමර් කරන්න ඕන සාමාන්‍ය ඉන්දියාප්ප තැම්බෙන විදිහටම. ඔය වගේ ඔක්කොම එක උඩ එක තිබ්බට තැම්බුණාට පස්සේ ඇලෙන්නේ නැහැ, ගලව ගන්න පුළුවන් අපිට. දැන් ඉතින් හොඳට තැම්බිලා තියෙන්නේ. බලන්න අපි ඉන්දියාප්ප වට්ටියේ දාලා තම්බන විදිහටම මේකෙත් තැම්බිලා තියෙනවා. බලන්නකෝ මේක මේ ඔය තියෙන කෙසෙල් කොළේ උඩ තඹපු එක හොඳට ගැලවෙනවා. ඇලෙන්නේ නැහැ. අපි අර පොල් තෙල් ගාපු නිසා හොඳට ගැලවෙනවා. මේක කැන්ද කොළේ දාපු එක. කැන්ද කොළේ නම් පාට වෙනස් වෙනවා. ඒ වුණාට මේ වෙලාවේ මාරම සුවඳක් තියෙන්නේ මේ ඉන්දියාප්ප වලින්. බලන්නකෝ සාමාන්‍ය අපි වට්ටියට දාන ඉන්දියාප්ප විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ කෙසෙල් කොළ මේ වගේම කැන්ද කොළෙත් අපිට ආය මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ආයි දැන් මේ ටික දාලා ඊට පස්සේ ආයි තව ඉන්දියාප්ප ටිකක් වක් කරනකොට තෙල් ගන්න දෙයක් නැහැ. ওই විදිහටම උකටටම දාලා පාවිච්චි කරන්න පුළුවන්. කැන්ද කොළේ නම් පාට වෙනස් වෙනවා. ඒ උනාට මාර සුවඳයි කැන්ද කොළේ ඉන්දියාප්ප හැදුවාම. ඔයාලත් හදලා බලන්න. ඉතින් අර මේ ටික ආයි ආයි පාවිච්චි කරන්න පුළුවන්. මේ වතාවේ ඉන්දියාප්ප තම්බනකොට. ඉන්දියාප්ප කන්න කිරි හොද්දකුත් ඕන නිසා ඉතින් මම ඉස්සෙල්ලාම ගියා කරපිංචයි රම්පෙයි කඩාගෙන එන්න. කරපිංචයි රම්පෙයි වත්තේම වවාගෙන තියෙන්නේ. අපි සල්ලි වලට ගන්න නැහැ. ගොඩ දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි රතුරු උණු සුද්ධ කරගන්න ටිකක් අමාරුයි. ඉතින් මම එක ටිප් එකක් කියලා දෙන්නම්. මේ වගේ රතුරු උණු ගෙඩිය ඉස්සෙල්ලා පොත්ත පිටින්ම ඇල් වතුරට දාලා ඊට පස්සේ අරගෙන සුද්ධ කරන්න ඉක්මනට සුද්ධ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් මම කිරි හොද්ද අඩු මුකුඩු ටික දාලා ලිපෙන් තිබ්බා. දැන් මේ තියෙන්නේ මිටි කිරිත් දාලා දැන් කිරි හොද්ද හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඉන්දියාප්ප කන්න.